Bowen, the Prime Minister of Sri Lanka, Miss Harni Amarasuriya මහත්මිය. බයවෙන්න එපා. මම ඔබතුමීට කොහොමටවත් බනින්නේ නෑ. ඔබතුමී හරි හොඳ මිනිස්සයා. මම ඔබතුමීට ගරු කරනවා. ඔබතුමීගේ පුද්ගලික ජීවිතය මට අදාළ නෑ. හැබැයි මම මතක් කරන්න ආවේ වැදගත් කාරණාවක් ගැන. ඒ කාරණාව තමයි මාස 3කට කලින් අපේ ලංකාව පාර්ලිමේන්තුව ඇතුලේ ඔබතුමීගේ ඉදිරිපිට මිස්ටර් මුජිබුර් රහ්මාන් ඔබතුමීට මතක් කරපු කාරණාවක් ගැන කියන්න. මතකද? මිස්ටර් මුජිබුර් රහ්මාන් ඔබතුමීට මතක් කරවා අපේ ලංකාව ඇතුලේ මේ ඊශ්‍රායල් කාර්යෝ නීති විරෝධ ආගම් ස්ථානවල හදනවායි කියලා. ඒක ඔබතුමී පිළිගත්තා. ඔබතුමී කිව්වා ඒක නීති විරෝධ ආගම් ස්ථානවල ඒකට අවසර දෙන්න බෑ. වහම ඉක්මනට ඒක ගැන හොයලා බලලා ඒක අපි නවත්තනවා කියලා. හැබැයි මහත්මිය අදට මාස 3ක් ඉවරයි. ඒ ගොඩ නැගිලි එතනයි, නීති විරෝධ ආගම ස්ථානවල එතනයි, STF එකත් එතනයි, පොලිසියත් එතනයි. මම මතක් කරන්න ආවේ ඔයගොල්ලන්ගේ NPP ආණ්ඩුවේ ආරක්ෂා ඇමති කෙනෙක් ඉන්නවා, පොලිසිය, CID එක, PTA එක. හැම දෙයක්ම තියෙනකොට ඔයගොල්ලන් මේ වගේ දේවල් වලින් මේ රටේ ආරක්ෂාවට දෙන වාක්‍යය මොකද? මාස 3ක් වෙලත් ඒ නීති විරෝධ ගොඩනැගිලි ඔතනමයි, STF එකත් පොලිසියත් ඔතනමයි. අද වෙනකන් ඔයගොල්ලන් ඒක ගැන මෙලෝ උනන්දුවක්, මෙලෝ රාජකාරියක් කරුවේ නැහැ. එතකොට මේ රටේ මිනිස්සුන්ට ඔයගොල්ලන්ගේ NPP ආණ්ඩුව දෙන මෙසේජ් එක මොකද? මේ රටේ ආරක්ෂාවට ඔයගොල්ලන් දෙන වාක්‍යය මොකද? හොඳට මතක තියාගන්න. මේක අපේ රට. ඔයගොල්ලන් හිතනද මේ සංචාරකයා මේ සල්ලි අපේ ලංකාවට එන ආදායම් ඒ නිසා අපි හැම දෙයකටම ඔළුව පහත් කරගෙන යන්න ඕනේ කියලා? එහෙම ගොන් වෙලා නෝඩි වෙලා තමයි අපිට ජීවත් වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඊට වඩා හොඳ අපි වහකාල මැරෙන්න එක. දන්නවද? අනිත් එක තමයි මිස් හානි අමරසූරිය මහත්මිය මේ ඉස්රේල් කියන ජාතිය හේනෙවත් විශ්වාස කරන බැරි ජාතිය. අද ඔයගොල්ලෝ මේක සෙල්ලම් කියලා, මේ ලාභය කියලා, සල්ලි කියලා, සංචාරي කියලා, අපේ ලංකාවට එන ආදායම් කියලා හිතාගෙන හිටියොත් 60 වෙනි දවස් මේ ආදායම තමයි අපේ ඔලෝඩින් මිසයිල් ගෙනල්ලා දාන්නේ, ඩ්‍රෝන්ස් දාන්නේ, බෝම්ස් දාන්නේ. ඒ දවසේ වැඩි ඒත් එක නෙවෙයි. ඒ නිසා කරුණා කරලා වහම මේව නවත්තන්න ඕන. අනිත් එක අපේ ලංකාවට එන මේ සංචාරකයන්ට අනිවාර්යයෙන්ම දැනුමක් දෙන්න ඕන. අවිල්ල ජයට යන එකයි. සංචාරක විසා එකේ අවිල්ල මේවයි බිස්නස් කරන්න බෑ, ජොබ්ස් කරන්න බෑ. මෙරට ඇතුලේ නීති විරෝධ ආගම ස්ථානවල හදන්න බෑ. ඕනනම් ගයක් කුලියට අරගෙන ඉන්න පුළුවන්. ඒක වෙන කතාවක්. හැබැයි මේවයි අවිල්ල පබ්ලික් එකේ කිසිම ආගම් ස්ථානවල හදන්න බෑ. දවස් 3කට කලින් ඔයගොල්ලන්ගේ NPP ටීම් එකේ එක්කෙනෙක් මා දිස්ත්‍රාට දීපු වාර්තාවක් තමයි මේ ආගම් ස්ථානවල ඇතුලේ මොනවා හරි නීති විරෝධ වැඩක් වුණොත් අපි ඒක නවත්තනවා. ඒක අපි හොයලා බලනවා කියලා. මිස් හානි අමරසූරිය මහත්මිය නීති විරෝධ දෙයක් ඇතුලේ මේක හොඳ දෙයක් නරක දෙයක් කියලා වෙන් කරලා ගණ්ඩ මොකුත්ම නැහැ. වැරදි නම් වැරදි තමයි. ආගම් ස්ථාන වැරදි, ඒ ගොඩනැගිල්ල වැරදි, ඒක නීති විරෝධ. ඒ ඇතුලේ හොඳක් වුණා මොකෝ, නරකක් වුණා මොකෝ. මං ඔයාගෙන් දැනගන්න කැමති. ඔයාගේ ඔළුවට එක ඔයාගෙන් අහන්න නැතුව නැගලා ඉන්නවා. ඔළුවට ඉන්න එක ඔයාගේ ඔළුවට ඉඳගෙන ඔයාගේ ඔළුව පෙළුවාමකෝ, සින්දු කිව්වාමකෝ, දෙකම හිසරදී තමයි. ඔයා හිතනද මේ යකා මගේ ඔළුවට ඉඳලා සින්දු කියනවා ඒ නිසා කමන්නේ, යම් කිසි දවසකට මගේ ඔළුව පෙළුවාම බලාගමුයි කියලා? නෑ. වැරදි නම් වැරදි තමයි. මේක ඔයාගේ ඔළුව. අනුන්ට ඕන විදිහට ඔළුවට නැගලා නටන්න බෑ. ඒකට ඔය අවසර දෙන්නත් බෑ. ඒ නිසා මේ සංචාරකයන්ට ඔබතුමී දෙන්න ඕන
එක උපදේශ තමයි ලංකාවට ආවුත් හොඳ හැටි ජයට ඒගොල්ලොන්ගේ ජීවිත වෙලා ඒ කාල සීමාව තුළ ඉඳලා යන්න ඕන. වීසා නැතුව එමිග්‍රේෂන් නැතුව මේවා තුළ තැන්පත් වෙලා ඉන්න බෑ. වීසා නැත්නම් එමිග්‍රේෂන් නැත්නම් වහාම ඉක්මනට එම්බැසිට ගිහලා වීසා ගා ගන්න ඕන, එමිග්‍රේෂන් එක ක්ලියර් කර ගන්න ඕන. එහෙම නීතියක් ගේන්න මහත්මිය. එතකොට මේ දැනගන්න කැමැති ඔයගොල්ලෝගේ ආණ්ඩුවේ ආරක්ෂා ඇමතිතුමා මිස්ටර් අනුර කුමාර, පොලිසිය CID එක, මේ හමුදාව STF එක, මේ PT එක මොනවද කරන්නේ? පොල් ගන්නවද? STF එක ආරක්ෂාව දෙන තරමට මේ ඉස්රේල් කාරයන්ට විතර අමතර මේකක් මොකද? ඔබතුමී දන්නවා අපේ ලංකාවට ඕනතරම් සංචාරකයනවා. අපි හැමදාම දකිනවා ඒ මිනිස්සු මහපාරේ පායින් යනවා, බයිසිකල් වල යනවා, වීල් එකේ යනවා, ස්කූටි වල යනවා, බස් එකේ යනවා. නිදහසෙන් උන්ගේ ජීවිතේ යනවා. උන්ගෙන් අපිටත් කරදර නෑ, අපිත් උන්ට කරදර කරන්නේ නෑ. එහෙම තමයි අපේ ලංකාව තුළ අනිත් රටවල වල සංචාරකයෝ තමන්ගේ ටෝරිස් ලයිෆ් එක ගෙනියන්නේ. එහෙම තියද්දී ඇයි මේ ඉස්රේල් කාරයන්ට විතර අමතර STF පොලිසිය ආරක්ෂාව පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඇයි අනිත් ඔක්කොම රටවල් වල ඉඳලා එන සංචාරකයෝ මෙලෝ බයක් නැතුව අපේ ලංකාව තුළ ජීවත් වෙනවා. වෙඩිපුර උන් ජීවත් වෙන්නෙම මුහුද මට්ටමේ, ඒ කියන්නේ ටුවරිස් ඒරියා එකේ. එහෙම තියද්දී ඒවයි කවදාවත් ඒ මිනිස්සුන්ට කිසිම කෙනෙක් ආගම් ජාති ભેද තොරව කිසිම කෙනෙක් කරදර කෙරුවේ නැහැ. උන්ව දෙක්කම අපි තවත් ආදරේ පෙන්නනවා. උන්ට එක්ක අපි කතා කරනවා, උන්ට සපෝට් එක දෙනවා. එහෙම තියද්දී ඇයි මේ ඉස්රේල් කාරයන්ට විතර අපේ ලංකාව තුළ ඉන්න බයයි? මේක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක්, කල්පනා කරන්න ඕන දෙයක්. ඇයි දන්නවද? මුන් අපේ ලංකාවට වෙන්නේ මුන්ගේ රටේ වැරදි කරලා, දූෂණ කරලා, මිනිමරලා, කරන්ටෝඩ ඔක්කොම අපරාධවල කුප්පාඩි වැඩවල් කරලා ඔතනින් තමන්ගේ ජීවිතය පණ බේරගෙන අපේ ලංකාවට පනින්නේ මෙතන හරි ඇවිල්ලා අපි ටිකක් නිදහසෙන් ඉමුයි කියලා. හැබැයි උන්ගේ රටේ උන් කරන්නේ උපරිම කුප්පාඩි බලු වැඩවල්. අන්න ඕක තමයි මම ඔබතුමීගෙන් දැනගන්න කැමති. අනිත් සංචාරකයන්ට නැති ආරක්ෂාවයි, අනිත් සංචාරකයන්ට නැති STF එකයි පොලිසියයි මේ ඉස්රේල් කාරයන්ට විතර ඇයි විශේෂයෙන්ම පොඩ කල්පනා කරන්න ඕන. මේ කල්පනා කරන වෙලාව හොඳට මතක තියාගන්න. මේක අපේ රට. මේ රට ඇතුලේ අනුන්ට ඕන විදිහට නටන ඉඩ දෙන්න බෑ. ඔයගොල්ලෝ දන්නවද? ඔය පැලස්තීන වල අහිංසක මිනිස්සු මේ කාලකන්ණි ඉස්රායෙල් කාරයන්ට කොහොමද සැලකුවේ කියලා? දෙවනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ මිස්ටර් හිට්ලර් 1943 වල ජර්මන් වල ඉඳලා එළෙව්වා. මේ ලෝකෙ කිසිම කෙනෙක් මේ ඉස්රායෙල් කාරයන්ව බාරගත්තේ නැහැ. ඔක්කොම දන්නවා මු ත්‍රිසං කියලා, මු ත්‍රස්තවාදී කියලා, මු කාලකන්ණී කියලා. ඒ වෙලාවේ ආවේ ඇඳපු ඇඳුම් පිට 1 රුපියලක්වත් මුගේ ඇත්තේ තිබුණේ නැහැ. ඔක්කොම රටවල් බයිකොට් කරුවා, ඔක්කොම එළෙව්වා පළයල්ලයි කියලා. අන්තිමට මුගේ ෂිප් එක ඇවිල්ලා නැවතුනේ පැලස්තීන් මහ මුහුදේ. ඒ අහිංසක මිනිස්සු තමන්ගේ රට ඇතුළට ගත්තා. උන්ට ඉන්න ඉඩ දුන්නා, කන්න ඉඩ දුන්නා, උන්ට ජීවත් වෙන්න මාර්ගය යොදා දුන්නා. අද ඒ වගේ මිනිස්සුන්ව තමයි ගහලා මරන්න බලාගෙන ඉන්නේ. එදා උංගව සල්ලි තිබුණේ. අද උංගව සල්ලි තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මේ වගේ කාලකන්නින්ට තමන්ගේ රට ඇතුලේ ඉන්න ඉඩ දීගෙන ඉන්නවා. කරුණාකරලා මෙන්න මේක තමයි මම නවත්ත ගන්න කියන්නේ. අද ඔයගොල්ලෝ මේ පෙන්නන ගොන් සෙල්ලම හෙට වෙන දවස් අපේ ලංකාවට ලොකු තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ NPP ආණ්ඩුව වහම නවත්ත ගන්න ඕන. එහෙම නැත්නම් හෙට වෙන දවස් අර කියනෝනේ මොකද අර ඉන්දිකටෙන් ගන්න එක
පොරවෙන් තමයි ගණ්ඩ වෙයි. එනිසා කරුණා කරලා දන් මේ පුළුවන් වෙලාවේ මෙන්න මේ ත්‍රස්තවාදීන්ගේ ටෙලිනාටිය නවත්ත ගන්න. හරිද?